හායි යාළුවනේ කොහොමද? අද ඇවිත් කතා කරන්නේ WhatsApp auto reply එකක් හදාගන්න විදිය. ඒ වගේම මේ මං හදන පළවෙනි වීඩියෝ එක මේක තමයි. පොඩ්ඩක් අවුල් එහෙම තියෙන්න පුළුවන් ඒව ගණන් ගන්න එපා. එහෙනම් යාළුවනේ වැල්වට අරන් දාන්න නැතුව යමු වීඩියෝ එකට. එහෙනම් යාළුවනේ මුලින්ම කරන්න ඕනේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලා. මේ ඇප් එක තියෙන්නේ Play Store එකේ බය වෙන්න දෙයක්වත් නැහැ. No more! Where the fuck are your parents? Who are you? ඩවුන්ලෝඩ් කරාට පස්සේ මේ විදිහට තමයි ඇප් එක තියෙන්නේ. මේ ඇප් එක ඕපන් කරගමු. ඇප් එකට ගියාට පස්සේ කොළ පාට අයිකන් එක ඔබන්න. ඔය උඩ තියෙන ධන අකුර ඔබන්න. යාළුවනේ මුලින්ම කරන්න ඕනේ ඔය ධන අකුර ඔබන්න පල්ලෙහා තියෙන. ඔතන යාළුවෝ ඔය ටයිප් කරන් තියෙන බාර් එකක් තියෙන්නේ. ඒක ටච් කරන්න. එතනින් ටයිප් කරන්න ඕනේ යාළුවෝ ඔයාට එවන මැසේජ් එක. මෙහෙම කියමුකෝ. යාළුවා ඔයාට MK කියලා එවනවා. MK කියන එක තමයි ටයිප් කරන්න ඕනේ ඔයා මෙතන. ඔයාලට යාළුවනේ මේ මං කියන එක තේරෙනවා ඇති. තේරුනේ නැත්නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මං ශනිකම ඔයාලට රිප්ලයි එකක් දෙන්නම්. යාළුවනේ ඊට පල්ලෙහෙමුත් තියෙනවා ටයිප් කරන්න එකක්. ඒක ටයිප් කරන්න ඕනේ ඔයා යාළුවට එවන මැසේජ් එක. යාළුවා ඔයාට MK කියලා දැම්මා නම් ඔයා MN කියලානේ මැසේජ් එක දාන්න ඕනේ. එන්න ඒක තමයි උදේට ටයිප් කරන් තියෙන්නේ. ඒක යාළුවනේ ටයිප් කළේ විච්චම ඔය පල්ලෙහා තියෙන හත් ලකුණ ඔබන්න. ඊට පස්සේ ඔය උඩ තියෙන කතිර ඔබන්න. ඊට පස්සේ තව ඒවා හදාගන්න ඔය පල්ලෙහා ධන අකුර ඔබන්න. ධන අකුර බලවා එයා ඔයාට එවන මැසේජ් එක ගන්න. ඊට පස්සේ ඔයා එයාට රිප්ලයි කරන මැසේජ් එක දාන්න. ඊට පස්සේ යාළුවනේ උඩ තියෙන ටික් එක ඔබන්න. ඊට පස්සේ යාළුවනේ ඔතන තියෙන auto reply කියලා එන්නේ එක ඔබන්න. ඊට පස්සේ යාළුවනේ ඔතන ටික් එකක් තියෙනවා. ඒ ටික් එක ඔන් කරන්න. මේ විදියට. ඊට පස්සේ යාළුවනේ auto reply එක හදලා ඉවරයි. ඕකෙන් බෑක් වෙන්න. ඔන්න යාළුවනේ මම බෑක් වුණා. බෑක් වෙලා ඔයාගේ යාළුවාගේ ෆෝන් එක ගන්න. ෆෝන් එක අරන් එයාගේ WhatsApp එකට යන්න. ඔන්න යාළුවනේ මම යාළුවාගේ ෆෝන් එකේ WhatsApp එකට ගියා. ඊට පස්සේ මට මැසේජ් එකක් දාගන්න මගේ ෆෝන් එකේ WhatsApp එකට. මං හායි කියලා මැසේජ් එකක් දාගත්තා ඉස්සරහම. ඊට පස්සේ ඔයාලට පේනවනේ ඒ ශනිකවම මගේ ෆෝන් එකකින් auto reply එකක් වැදුනා. ඔන්න මං යාළුවගේ ෆෝන් එකේ MK කියලා දැම්මා. ඔන්න MN කියලා මැසේජ් එක ආව auto. එහෙනම් යාළුවනේ මෙතනින් එහෙනම් ඉවර කරන්නම් වීඩියෝ එක. subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක හොඳයි කියනවනම් like එකක් දාන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. ඒ ශනිකව මම ඔයාලට රිප්ලයි කරන්නම්. එහෙනම් යාළුවනේ goodbye. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.